ආයිබෝවන් යාළුවනේ ඔන්න අද කිතුල් මලක් පාදන්නයි යන්නේ මේ මලේ මුල පාද ගන්න අපි මෙන්න මේ ටික කපා ගන්න ඕන කරන්න දෙයක් නෑ මෙන්න මේ පිත්ත මලට හේතු වෙලා තින්නේ පිත්ත කපලා අයින් කරන්න වෙනවා අයින් කළා මේ තීන කොපු ටික ඔක්කොම ගලව ගන්න ඕන එයින් ඉස්සෙල්ලා මේ ඉති ගැටේට ලණුවක් දාලි වෙරලා උඩින් එල්ල ගන්න ඕන මොකෝ අයියට නැත්තම් මලේ බරට කඩාගෙන වැටෙන්න පුළුවන් එයින් පස්සේ තමයි මල පාදන්න ගන්න කොපු ටික සුද්ධ කරන්න බලමු අපි කොපු ටික සුද්ධ කරලා ඉවර වෙලා මෙන්න යාළුවනේ කොපු ටික ගලවලා ඉවරයි මුල හොඳට සුද්ධ කරගත්තා ඊළඟට 1යි 2යි 3යි 4යි පුරුක් 4ක් 5ක් විතර මේ හරියට විතර හොඳට පොඩ්ඩක් සුද්ධ කරගන්න ඕන මුල හොඳට පීයෙන් ඇහලා මෙන්න මේ විදිහට මෙන්න මේ විදිහට පීයෙන් ඇහ ගන්න ඕන හොඳට හයිය ගතිය යන්න එහෙන් පීයෙන් ඇහලා ඇහලා මේ ටිකේ මේ ගැට තියෙන ටික ඔක්කොම පීයෙන් ඇහ ගන්න ඕන මේ ටික නේ ඉති ගැටිකාවට එනකම් මේ ටික හොඳට පීයෙන් මේ ටික මේ ටික මේ හොඳට ඇහ ගන්න ඕන පීයේ ඊට පස්සේ තමයි අපි බෙහෙත් ගන්න මලේ ඇති මේවා ඔක්කොම ඇහ ගන්න ඕන පීයේ මෙන්න යාළුවනේ උල් 3 ගහලා ඉවරයි. ඉතින් මලේ විතර යට ඉඳලා මැද ඇඟිල්ල උසට යට මට්ටමේ ඉඳලා මැද ඇඟිල්ල උසට මෙන්න මේ වගේ උල් 3ක් හදා ගන්න ඕන මේ කිතුල් ගහේ ඉරටු වලින්. ගල් 3ක් විතර ඒකෙන් යන්න පුළුවන් හරියක් ඇතුළට ගහලා ඊටු ටික මේ තියෙන්නේ ඒ බෙහෙත් ගන්න ඉස්සෙල්ලා මේ ටික කපා ගන්න ඕන මේ තුර මේ මට්ටමට කපලා ඒක සම්පූර්ණයෙන්ම බෙහෙත් වලින් අර පොඩ්ඩක් අපි තලා ගත්ත ටිකට වහන පුරුක් 1යි 2යි 3යි 4යි 4යි පොඩ්ඩක් තල්ලා තිනවා මොකද මල ටිකක් ලොකුයි මේ වටේම හොඳට තලා ගත්තා ඒ තලා ගත්ත ටික සම්පූර්ණයෙන්ම බෙහෙත් වලින් වහන්න ඕන මේක පිටින් කපා ගන්න ඕන මෙහෙම හොඳට කපාගෙන ඒක සම්පූර්ණයෙන්ම වැහෙන්න මේ බෙහෙත් වලින් වහලා දාන්න ඕන මුලත් එක්ක ඊටු ටික කඳේ ටිකක් අතුල් වල දාන්න තියෙන්නේ මෙහෙම ඔන්න යාළුවනේ මලේ බෙහෙත් ගාලා ඉවරයි මේ පොඩ්ඩක් උඩින් වහලා තියෙන්නේ පොර බෑග් එකක් ගින්න අමතක වුණා ඉතින් හෙට 10ට විතර වගේ තමයි මල වෙලන්න ඉන්නේ අන්න මලේ බෙහෙත් ගාලා ඉවරයි ඔක්කොම හෙට හරිලා ඉති ගැටේට බෙහෙත් පොඩ්ඩක් තියන්න ඕන තියන්න අවශ්‍ය වෙන එකකුත් නෑ මේ මල හොඳට මෙලෙක් වෙලා තියෙන්නේ නේ
මල හොඳට මෙලෙක් වෙලා තියෙන්නේ. මල හයිය නැහැ පොඩ්ඩක්වත්. ඒ වුණාට ඉති ගැටේට පොඩ්ඩක් බෙහෙත් පොඩ්ඩක් තියන්න කොච්චි මිරිස් සම්බරලා පොඩ්ඩක් තියන්න ඕන. බෙහෙත් ගාලි කරයි. ඔන්න දවස් 3කට ඉස්සෙල්ලා හදපු මල මේ තියෙන්නේ. මල ඉතින් යාළුවනේ බලමු අපි ඉතින් කඳුල වැටෙන්නේ කොහොමද කියලා. ওই විදියට තමයි කඳුල වැටෙන්නේ මලේ. අදට දවස් 3යි මේ මල හදලා පොඩි මුට්ටිය දාන්න ගිහලා පොඩි කරදරයක් කළා. මුට්ටිය බිමට වැටුණා. පාර ටිකක් ලොකු මුට්ටියක් තිබුණා. ඒක තමයි දැම්මේ. දැනට රාබෝතල් 3මාරකට විතර කඳුල අල්ලලා තියෙන්නේ. ඕක තමයි මල. ඔන්න යාළුවනේ මේ මල හදලා අදට දවස් 11ක් විතර වෙන්නේ. මේ මලේ දැනට බෝතල් 6මාරක් විතර තියෙනවා. මල හදලා දවස් 11යි අදට. ඔන්න බලන්න කඳුල කොහොමද වැහෙන්නේ කියලා. දැන් නම් වෙලාව 5මාර විතරලා ආපස. ඔයගොල්ලොත් ඉතින් මේ වගේ මලක් හදන්න මගේ පේජ් එක හරහා බලලා ලයික් එකක් දාලා ෆලෝ කරලා තියාගන්න. ඉදිරියේදී මේ වගේ වීඩියෝ තව කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ සියලු දෙනාට බුදු සරණයි, දෙවි පිහිටයි.